අද අපි යනවා ශ්‍රීපාදේ වඳින්න. ශ්‍රීපාදේ වන්දනා කරන්න. සිරිපා කරුණා කරන්න හරි. අපි දැන් නැවතුවා දවල්ට කෑම කන්න. රේනි කන්ඩිෂන් එකක් තියෙන්නේ අවුලක් නැහැ. මේ මගේ දිගට දැස්සා අපි දැන් සිරිපා කරුණා කරන්න යනවා. අපි හම්බෙමු. Aki, it's recorded. Aki. Hi guys, අපි දැන් කාලේ වරණ එතන හිටපු අංකල් අපිට අපි ජුම්බා ගත්තා යාගේ. ජම්බු ගත්තා. මාරුවා. අපි දැන් යන්නේ අම්මිවදාට ෆොටෝ ගන්න. එක දින්න එපා. ඒක ෆොටෝ ගන්න. අපි ජුම්බා කන. ලස්සන. මේ එක මොකද්ද? තේ ආය. ඔව්නේ. පෙන්නන්න. එතන තේමා ප්ලැන්ටේෂන් එකක් තියෙනවා. එතන ඈත ලස්සන කඳු තියෙනවා. එතන බවුව දෙන කන අපි මෙතන කැම්ප් එකක් හිටියේ. ආරේ ලස්සන කඳු ටිකක් තියෙනවා. මේ කරන්නේ නාය ගිහිල්ලා. ගහනවා. අපි තාඩේකින් හම්බෙමු. Hi guys, අපි සිරිපා කරුණා කරන්න ආවිල්ලා ඉන්නේ. කාර් පාක් කරා. බහැලා අපි ඇවිදින්න පටන් ගත්ත ගමන් ධාරාණි පාත වර්ෂාවක් ඇදහෙන්න පටන් ගත්තා. ධාරාණි පාත නෑ තාම. පතිත වුණා. පතිත වෙනින් දෙමින් පවතිනවා. තාමත්. අපි යන ගමන් ඉන්නේ තාම පටන් ගන්න තැනට තාම. අර කන්ද පෙන්නන සිරිපා. හොඳයි නෑ. Okay. පෙන්නන මල්. එතන පෙන්නද? ඒ තමයි සිරිපාදේ පේන ඇති මේ අපිට නම් පේන ලයිට් එකක් පත් වෙලා තියෙනවා. මේ දෙපැත්තම කඩේ එහෙම තියෙනවා. ඉතින් මේ පාරේ දෙලින්ම ගිහිල්ලා යන්න ඕනි පාදර අපි වලන්ට පෙන්නන්න. මේක දන්නවද guys? මේක සීතගඟුල. මෙතන පොඩ්ඩක් අවුල්. ගයිස් මගේ රේන් කෝට් එක ඉරුණා ඒක නිසා කඩු රේන් කෝට් එකක් ඇති. මේ මෙතන කට්ටිය නානවා. බට් මෙතන නාන්න බෑ. අර ගෝ සාමයා තවුඩන. ඒක අපි පටන් ගන්න ආවා. අපි යමු. යන්නද? Hari. Hai. Wow.
මම ගාපු පේන්නේ නැහැ. ඊට අපි දේවාලෙන් පිටත් වෙලා දැන් පටන් ගත්තා. හොඳටම වහිනවා. කරුණා කරලා පටන් ගත්තා. මේ හොඳට වහිනවා. සෙනග අඩුයි චුට්ටක්. ඔව් අදනත් පස්සේ අඩුයි කියලා මේ වැස්සටයි හුළඟටයි ඔක්කොටම පොඩ්ඩක් එරුණායි ගිහිල්ලා වගේ ගස් ගල් ඔක්කොම බිම මේ ඉඳන් පටන් ගත්තේ මත් නෑ තාම මේ බේස් එකේ වගේ ඉන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඇහෙන ඇති මේ පොඩ දරුණුටක වහිනා. මේ තාම යන ගම මේ හොඳටම ඉරත් බැහැලා දැන් 4යි ගානකට වගේ වුණාට හොඳට වහිනවා. ඈතර හරි පොඩ ආයෙ ගිහිල්ලා එහෙම තියෙනවා. අපි ඉස්සරහට යමු. හරි මේක මේ සමහන් එකකින් මෙතන ෆ්‍රී කරන්නේ. දැන් අපිට දැන් යද්දී ඕනනම් මොනවද කියන්නේ මසාජ් එකක් කරගන්න පුළුවන්. ඔක්කොම දැන් ෆ්‍රී වෙන්නේ නේ. අපිට ඔළුව කැක්කම යන හැම මෙතන ස්ටෝර් එකක් තියෙනවා. අතන මෙඩිසිනල් ස්ටෝර් එකක් තියෙනවා. මෙතන charging cables තියෙනවා. අපිට ෆෝන් charge කරන්න පුළුවන්. තියෙනවා. මෙතන සමාන දිලි. ඒක හොඳයි. හොඳ සමාජ සත්කාරයක්. ඇත්තට හොඳයි. දැන් අපිට ෆෝන් charge කරගෙන එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම දෙන්න ඔක්කොම ෆ්‍රී යන්නේ. අපි දැන් යන ගම අර පොඩ අර ගිය පාර මම පළවෙනි පාර 2014. අපි මේ දෙවෙනි පාර මගේ මල්ලිගේ අම්මගේ නම් තුන්වෙනි පාර. හතරනේ. හතරේ. තාත්තික 4 හරි 5. මේ ඒ පාරේ ඉඳලා මේ වැස්සේ නෑ නිකන් ලස්සන තිබ්බ. හැබැයි වැස්සේ රෑ පොඩ්ඩක් ඇස්සා. කියන්නේ මේ පටන් ගත්ත වෙලාව ඉඳලා වැස්සේ. හැබැයි මේ පොඩ වහිද්දි පොඩි ෆීලිං එකක් තියෙනවා. ඒක මෙතනට ඇවිල්ලාම බලන්න ඕන වගේ සීන් එකක් තියෙන්නේ. හැබැයි ප්‍රාර්ථනා කරනවා පොඩ්ඩක් හයියෙන්ම වස්සේ වහින්නේ නැති වෙයි කියලා. ඔව් මෙහෙම වැස්ස රවුලන පුලං වැස්සක් වගේ આવොත් දන්නන්න පොඩ්ඩක්. මම බැල එන්වයරන්මන්ට් එක පට්ට නිකන් චිල් නිකන් ග්ලූමි එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. සීතලත් එක්ක වතුර වැටෙද්දී ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක් ඒක. නේ දැන් වෙලාව කීද වෙලාව? වෙලාව මෙහෙමයි. අපි නෑ. මේ බලන්න. ඔබට ස්ක්‍රෝල් ඩවුන් කරලා මේ උඩ බටන් එකම අප්පඩ සිරි. මම සින් කරේ නෑ. 12:53 එක ගතන්න මේ දැන් වෙලාව ඇති 4යි ගානකට විතර. 4 පහේ. පොඩක් බලන්න මේක සින් කරගන්න ඕන මට. කොහමද මේ සීන් එක තියෙන 6යි. 6යි. 6ට 10යි. 6ට 10යි 5:50 වෙලා ඒක. හරි නෑ හොඳයි. ඕකේ. Hello guys. හරිම කළුවරයි. එච්චර කළුවරයි. මේ මුකුත් පේන්නේ නැහැ. වෙලාව 6:32යි. තාම මේ හැර ලයිට් ඕන් කරලා නැහැ. තාම වැස්ස නම් යනවා. ටෝච් අයින් කරාම මුකුත් පේන්නේ නැහැ. මේ හරි තව උඩට ලාවට පේනවා. කැම් එකට පේන්නේ නැතුව ඇති. අපිට ෂේප් එක යන්න පුළුවන්. තව උඩට ඇදි ලයිට්ස් දාලා තියෙන්නේ. හොඳ එතනට යනවා ඉතින්. සිරිපා කරුණා කරනවා. එස් පේනවද දන්නේ රෑතින් පේනවා අර හරියෙන් වගේ උඩ හරියෙන් වගේ සිරිපාදේ කන්ද එන්නේ අපේ සීතකමුල් ළඟ ඉන්නේ ඒකත් වැඩි පේන්නේ නැතුව ඇති සද්ද ඇහෙනවා ඇති
කොටු පාලම අපට සිල් ඇයි කවුල යම හෙන මලකට ගයිස් මේ පේනවද දන්නේ අර මුදුනේ ලයිට්ස් පත්තු වෙනවා අපිට මේ සම්මකට පේන අපිට පේන හැබැයි අර මීදුම කියන්නේ උඩම කපාට ලයිට් එකක් පස්සේ එතන මීදුම හොඳට මේව දෙන. ඒ කියන්නේ දැන් මේ ශ්‍රීපාද ස්ථානයේ මුදුන මේ ෆෝන් එකේ එන පේන ලස්සනට මේ කැමරේට මෙහෙම පේන්නේ අර උඩටම දැන් අපි යනවා. අපි මෙතන පටන් අරන් යන ගමන් ඉන්නේ. Hi guys, ඉන්න ඔන්න පේනවා. so දැන් වැස්ස පායලා ඉවරයි. වැස්ස පෑවුවා. සීතල මඟුල ළඟ ඉන්නේ. ඇහෙන ඇත හොඳට සද්දේ. මේ අර ජැකට් එක දානවා. ජර්සි උඩින් ජැකට් එක පට්ටට තැම්බිලා වගේ හිටියේ. දැන් ඉස්සෙවලන්නේ නැහැ. පෙන්නන්න අර සීතල කමර ළඟ ඉන්නේ. මේ වතුර පාර පේනවා. කට්ටිය නානවා. දැන් කට්ටිය නානවා. මේ මහා සීතලේ නානවා. මෙතන තමයි සිරිපා කරුණා කරන්න පටන් ගන්න අය කියන්නේ නාලා පටන් ගන්න මෙතන තමයි පටන් ගන්න සාමාන්‍ය. එතන ඉන්නේ මේ යා තමයි කියන්නේ මොකක්ද කියන්නේ කියන්න මොකද නෑ අපිට මුදුන පේනවා දැන් පේන්නේ නෑ නේ. ඔව්. නඩර කලින් මොකද්ද මං අපි පෙන්වන්නේ ඒක පේන්නේම නෑ. අපෙන් දුන්න යන දන්නේ නැද? ඒක තියෙනනේ පොඩ්ඩක් මේ හරි. මෙතන ඉන්නේ අපි තව ඉස්සරහට යමු. වතුර ගොඩක් cool. එන්න පේන්නේ. එන්න වතුර cool. අයියෝ. මම පේන ලාවට පේන ඇති ආසෙ ගන්න. ඔය ගන්න ඉන්න ෆෝන් එක. ටෝච් එක දාන්න. ඒක. අම්මෝ ඒක. සිතලයි. 나는 이거 없잖아. අම්මෝ පඩි උස අන්න පේන්නේ පඩිය මෙන්න මෙච්චරක් උස. අඩි එකමාරක් දෙයක්. Hi guys. Hi guys. අම්බේ මහන්සි. හොඳ චුට්ට. අක්කි කූඩැල්ලෙක්. Oh no මෙතන කූඩැල්ලක්. මේ check me ටෝච් එක ගන්න ඔය ඇති නෑ මං ඌ විසික් කර වෙන කොහරි ඉන්නද බං සේමිත්ලා ඉන්නවා if you know නෑනේ නෑ මං නිකන් මහන්සියට කකුල අත ගාද්දි මොකක්ද දෙයක් අහුුණා Yeah. Oh my god. අවුලන්නේ හරි කූඩල් එක්ස්පෙඩිෂන් එක ඉවරයි Guys. අම්මෝ මම මොනවා කියා කොහෙ ගියා මොකට බය නැති වුණත් කූඩැල්ලන්ට ඔයා වතුරෙන් ඌ මේ තනකොළාස්සේ ඉන්නේ Yes. ඒකට නෑ වතුරේ ඉන්නවා ඒත් මං හිතුවා කූඩැල්ල නැතුව ඇති කියලා. කූඩල් ඉන්න එපා මේ හිටියේ නැත්නම් දැන් ප්‍රශ්න ඒක තමයි. මේ එද්දි හොඳ ෂූස් එකක් දාලා
එමාව කිසි ප්‍රශ්නයක් නැහැ. ෂෝටක් නම් ගහගෙන දෙනවා. මල්ලිගගේ කූඩෙල් එක්ක. කලිසම්. ෂෝටක් ගහන් ආවොත් එහෙම කන බොන ලිටර් 5ක්. Hi guys. Hi guys අපි ආවා දැන් රැයට කන්න. දැන් වෙලාව 8:17යි. අපි රොටි කනවා. අපි අපේ මල්ලි කනවා කොත්තු මීකක් ගත්තා. රොටි තියෙනවා. මෙතන ෆ්‍රයිඩ් රයිස් නම් ඉවරයි කිව්වා. එළ රොටි මේ මෙහෙම තියෙනවා. අපිට තව කිලෝමීටර් 2ක් විතර යන්න තියෙනවා. ඔව් දැන් අපි මෙතනට යන කාර්යනාථ මෙතන යන කිලෝමීටර් 3මාරක් ඇවිල්ලා. Hi guys, ambos. මේ 250 එක්කෙනෙක් කනවා කියලා අහන්නේ. No clue. අපි කෑම කවුරුද එන දුරක් ආවා. එන දුර නේ. ඔයාලට පේනවද අපිව? පොඩ්ඩක්. Hi. මීටර් 500ක් 700ක්. වෙනවද නේ? නෑ එච්චර නෑ මල්ලි. පඩි පේන්න ගිහින්ද? ඒ වද්ද. එච්චර පේන්නේ. කරේ. දැන් නම් ටික ටික සෙනග එනවා. දැන් 9ට 5යි. 9ට 5යි. Ambient music. Ora sih. Kami di Kadu Pahang ada tahu ini. Di Kadu Pahang ada gila. Itu nih mahir dah mana kena tina. Pemelawe, namanya bisi dekai. Hari itu giat. Dah hamaरे कोल्हा के जाने पड़ो. कोल्हा कड़ी मुनो. अबे. बोलो. Hi guys. දැන් වෙලාව 9:45යි. පිටයිනේ තව ෂොප් එකෙන් පොඩ නැතුණා. අපි තාම ඉදිකට පානට ආවෙන්නේ නැහැ. ඉදිකට පාන තියෙනවා මහගිරි දමේදී දැන් තමයි මාළුවට යන්න තියෙන්නේ. තාම යනගම මහන්සි පියනවා පොඩ නැතුණා යනවා පොඩ නැතුණා. ෂොප් එක යන දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හිතන් ඉන්නේ 12 වගේ වෙද්දි මළුවට යන්න. බලමු. අපිට බුදුන පෙනුණා. දැනුත් ලාවට පේනවා හැබැයි. කැමරාවකට පේනේද කියලා? පේන්නේ නැහැ. මෙන්න මේ හරියම තියෙන්නේ Hi guys. Ciao ragazzi. අපි ආවා. අපි ඉදිකට පහනට ආවා. දැන් විනාඩි 2කට විතර කලින් ආවා. දැන් 9:57යි. 10 වෙලාව. ඉදිකට පහනින් පටන් ගන්නවා. ඊට පස්සේ මහගිරි දමේට ගිහිල්ලා මළුවට යන්න පුළුවන් අපිට. ඉතින් ඔයාලා සිරිපා කරුණා කරන්නේ මුලින්ම නම් ඔයාලා මෙතනදී තමයි සුදු පාට නූල් අදින්නේ උඩටම. අපි ඒක ගිය පාර කරා. අපි මේ සෙකන්ඩ් ටයිම් හින්දා එහෙම කරන්නේ නැහැ. දැන් මල්ලි කෙනෙක් කරන පොඩ එක කියන්න. අර මල්ලිව. එතන තමයි පටන් ගන්නෙ. එතන බෙහෙත් පැකට් එහෙම දෙනසේ. මොන හොමම දැන් යන උඩට යනකම්. Hai, අපි ආයේ ටී බ්‍රේක් එක නැවතුණා. දැන් ආයෙත් පටන් ගන්න තමයි හදන්නේ. ජයියා. කරුණා කාන්නේ මු අපව. පොඩි බබල් කාදරේ කරන එක. මානේ දාන්නේ. හිමින්වක් නොදකින කුමාරා
දේවි පිහිටයි වැන්ද අපි වැන්ද අපි වැන්ද අපි වැන්ද තුඹන සමන් දෙවි පිහිටයි වඳින්න යන මේ නඩේට සම්මා සම්බුදු සරණයි එහෙම කිව්ව ඒ නඩේට සරණේ සරණයි ඒ බුදුන් අපි වඳින්න ටිකක් ඔය ටික පේ හරි උඩමලට උඩ යනවා බුදු සරණයි අපේ බුදුන් අපි වඳින්ට මන සමන් දෙවි පිහිටයි සම්මා බුදු සරණයි අපේ බුදුන් අපි වඳින්ට අපේ බුදුන් අපි වඳින්ට සම්මා බුදු සරණයි සම්මා බුදු සරණයි සාදු සාදු බුදු සරණයි සාදු මේ මලුවද නෑනේ හරි හරි ඉතින් අන්තිම මාල් කඩේ තන ඉතින් අන්තිම කෑම කඩේ මේ අවසාන කඩේ තව පොඩ්ඩක් දුරයි තියෙන්නේ පොඩ්ඩක් දුරට අපි අපි වඳින්න පෙරලි පෙරලි අපි වඳින්න සාදු සාදු අපි වඳින්න පෙරලි පෙරලි අපි වඳින්න සාදු සාදු අපි වඳින්න පෙරලි පෙරලි හිස්සසුම් පාවන් ගලවන්න ඕන. Hi guys, දැන් අපි මළුවට ආව විතරයි. වෙලාව හරියටම 11:00යි. වොච් එක පෙන්නන කිලෝමීටර් 5යි මීටර් 440ක් අපි ඇවිල්ලා කියලා. ඉතින් සීතලයි ගොඩක් සීතල දැන් සපත්තු එහෙම ගන්න කිව්වා. හයිපොතර්මි හැදෙන සීන් එකක් වගේ තියෙන්නේ පට්ට සීතලයි. අත් දෙකම මොන හරි ගන්න පුළුවන්. කකුල් දෙක පට්ට සීතලයි. අපි දැන් හිතන් ඉන්නේ උදේට ඒ කියන්නේ මෙහෙ දැන් නැවතිලා ඉර උදාව බලලා ඔව් 5 මාට 6ට විතර තමයි මෙහෙන් ආයෙත් පහළට බහින්න හිතන් ඉන්නේ. ඉරු සේවාව බලලා එහෙම මේ පේන ඇති පෙන්නන්න මේ හොඳට මීදුම වලහක් මම හිතන්නේ. මේ පින්න හොගාලා හොලක් තියෙනවා හොඳටම ගල්ලලා තියෙනවා. අත්නම් මොනවා කරනවා කකුල් ටික ගන්න දෙයක් නැහැ.
අපි අර පොඩි මේ තියෙන ගිමන් හලක් වගේ ඇතුළේ ගුහාවක් වගේ තන. එතන බලන්න යන්නේ. අපි ගිහිල්ලා බලමු. Hi guys. පොඩ්ඩක් ඇලෙන්න කියලා මේ අපි පොඩි ටෙස්ට් එකක් ගන්නවා පහම මේ කොහේද මේ පොඩ්ඩක් ආවා දැන් 12ක් පහු වෙලා මාර වහන්සේ මාර සීතලයි ඇතුලේ නම් ඉතින් සීතල නැලිය වගේ සීතලයි පට සීතලයි 13ක් කරේ 14ක් කරේ තියෙන්නේ වේද අප්පක පෙන්නන විදිහට ෂුවර් නෑ ඔය ඉතින් ටෙස්ට් එකක් බයි හිරු සේවයත් එක්ක හම්බෙමු ඊට සේවය බලමු අපි බයි පාට සීතලයි 1:45ට විතර ඇති ඔය ගානවාගේ පට සීතල නිින්ද යන්නෙත් නෑ නිදා ගන්න බෑ කට්ටිය දැන් කතා කර ඉන්නවා ඊට පස්සේ සීතල වැඩි හයි ළමයි සීතලයි ළමයි කීයද උස්ටත් 13ක් අර දැන් පාන්දරේ තව අඩු ඇති මේ ඔයගොල්ලෝ දැන් නිදා ගන්න වෙන හොඳට සැරසිලා රෙඩි වෙලා බෙට්‍රීට් 50ක් විතර පේන්න ඕනේ. ආමතර මිනිස්සු ඉගෙන මොකද ඔයගොල්ලෝ නගින්න මේස් දෙනවා අනිවාර්යයෙන්. ඒකට නිදාගත්තේ මේ මේස් දාන්න වෙන මේස් එකක්. නෑ අපි පට සීතලයි මේ දැන් කමන්නේ ඉතින් මොනවා කරන්නද පය 3:00 4ක් වගේ තියෙන ඉරසේවය වෙන්න ඉතින් බලමු නැත්නම් පොළොව නම් නිදා ගන්න බලන්න නැත්නම් නිදා ගන්න නැහැ බයි කට්ටිය වෙන්න නවටි කලි පෙන්නවා සමහර මමියක් වගේ ඔතාගෙන නිදි එහෙම කරන් දෙනවා මාරු බත් කරන්න දෙයක් නැහැ මට ඇත්තටම අපේ ගෙදර මගේ ඇඳ මතක් වෙනවා නේ මොකද අට සීතලයි පියනෝ බයි සලා 2:10යි තාම නිින්දක් නැහැ it's too cold to sleep actually මාව ගෙදරට ගෙනියහ පට සීතලයි නිදා ගන්න කිසිම අදහසක් නැහැ bye One eternity later. அனைத்து பக்தர்களுக்கும் கௌதம ஸ்ரீபாத ஸ்தானய நீண்ட ஆயுளுக்கும் நல்ல ஆரோக்கியத்திற்கும் வழங்கப்படட்டும் It's so cold outside. හරිද? මම දැන් සීතලට තඩා මෙන්න මුලඟක් යනවා. පේන්නේ නැහැ. පොඩි පොඩි සට ගාලා යනවා.
මීදුම යනවා පේනවද? පොඩ්ඩක් පේනවා. මේ හොලකින් තමයි ගොඩක් අර ටෙම්පරේචර් ඩ්‍රොප් එක ගොඩක් දැනෙන්නේ. and පේනවද? so හට්ට සීතලයි and I regret not bringing enough clothes here. මේ කියන්නේ කිසිම හරියන්නේ නැතුම ගෙනාවේ නැහැ. හිතෙන ඇච සීතල කියලා කට සීතල ඔයගොල්ලෝ හිතන අනිවාර්යෙන් හොඳ තික් ඇඳුම් ටිකක් ගේන්න. අපි අර කලින් පත්තු කොට පෙර පහන. So yeah, that's about it. සීතලයි portrait සීතලයි. ඊටසේ බලන්න කියලා ගියා. හැබැයි ඉතා දරුණු මාලාකුළු හින්දා අපිට බලන්න බැරි වුණා. කියන්නේ අර පායලා තියෙන උඩ ඊටසේ නක්කි. Hi guys, අපි දැන් පහළට බහිනවම ඉන්නේ. චූටි පොඩි රැස්සක් යනවා. අවුලක් නෑ. තාම මේ වලාකුළු තියෙන නිසා වටේ පේන්නේ නැහැ මොකුත් නෑ. මේ වලට සුදු පාටට පේන වලාකුළු. සීතලයි. මේ රේන්කෝට් එක දාගමද? Hi guys. අපි මේ මහගිරි දඹයෙන් පල්ලයට යන ගමන් ඉන්නේ. මම පේන ඇත්තේ මේ මෙහෙම තියෙන්නේ. අපි මේ ටික පොඩ්ඩක් ඉන්න. ඕකේ මේ ටික බහගෙන ආවා. පේන්නේ නැහැනේ. මොකුත් පේන්නේ නැහැනේ. මෙහෙම මේ කෙලම නිකන් almost vertical නෙමෙයි but like very steep. මේ එකක් තියෙන බෑගම සමහර තැන්වල අඩි like steps පොඩි සමහර ඒවා අඩියක් එකමාරක් උසයි. මින් බහින්නත් ඕනේ. පාසි වගේ තිබ්බොත් එහෙම කෙලින්ම කාපාකේට යන්න පුළුවන්. එක දිගට. අපි මේ පල්ලෙහාට දාගෙන. අක්කේ hold up. මෙහෙම පොඩ්ඩක් පයින්නවා. Say hi. Okay. Let me go first. Thank you. මේ පේනද පල්ලෙන් පහලයක් අය අපේ ඒක තමයි අර අන්තිම කල්ඩේ කියපු. දැන් අපිට හම්බෙලා පළවෙනි කඩේ. බහිදි හම්බෙන පළවෙනි කඩේ. What a steep. ඔයාලට මෙතන බඩක් පෙන්නන්න තියෙනවා. අර ඉනිමග මේ කරන්ට් දිනකෝ. නෑ ඒක වගේ අල්ලන්නේ නෑ. මෙතන guys තියෙන පොඩි වඩක් කොහෙන්ද? තියෙන පොඩි මියුම් එකක්. මේ පට්ට ස්ටීප් පාර. මෙතන යකඩ දංගලක් තියෙනවා. මේ යකඩ දංගලක යකඩ පාලමක් ඔය තියෙනවා. apparently කියපු විදිහට මේක තමයි ඉස්සර මේ මහගිරි දම්මේ නැගෙන පාචිවද යන පාරක් නේ. පට්ට ස්ටීප්. මෙන්න යන්න තියෙන පාරේ මේ කන්ද පල්ලය පේනද? පේන්නේ. මේ වෙන කතාවක්. පොඩ්ඩක් පිය දානවා. ඕකේ මයික්‍රෝෆයිබර් එක නෑද? මේ මෙන්න මේ පල්ලය තියෙන මේකෙන් තමයි ඉස්සර කාලේ මිනිස්සු ඇවිල්ලා දැන් කොන්ක්‍රීට් එකම තියෙන කියන්නේ ලොකු ඈත කාලෙකුත් නෙමෙයි. මම පල්ලෙට ගිහලා ෂොට් එකක් ගන්න මේ යකඩ දන් වල අල්ලගෙන මෙතන යකඩ දන් වල අල්ලගෙන මේ පටිපදික තමයි උඩට ඇවිල්ලා මහගිරි දම්මේ නැගලා තියෙන්නේ. හරි දැන්
ඉතින් පල්ලෙහාට යනවා. සර ඉතින් මේ පාලම දැන් නැතේ අකඩ පාලමක් තියෙනවා මේ හරිය. එක මේ දැන් කලින් පේන්නලා නැහැ. සෙද්දිට්ටා ආවට පස්සේ එතන පොඩ නාය ගිහිල්ලා නාගයට පස්සේ මේ එතන මතුවලා කියලා කියන්නේ. මතුවලා කියන්නේ කියන්නේ මතුවලා තියෙන්නේ. අර මෙච්චර මේ මීදුමත් නෙමෙයි මේ වලාකුළු. මේ වලාකුළු හරිද? මේ මෙතන වලාකුළු ගණන්තයක් තිබෙන්නේ නැත්තම් හරි ඩෙන්සිටි එකක් තිබෙන්නේ නැත්තම් ලස්සනට පල්ලෙහාට පේනවා. හැබැයි unfortunately the weather is not on our side today. මේ කෙලිම බුදුවම්බු මටවත් එක්ක බය. මේ like what do you call most genuine reaction මම පෙන්නන්න මේ මෙහෙම තියෙන්නේ රයි මේ මෙතන පල්ලෙහා මම බහිත පෙන්නන්න පට්ටු හුලගක් එනවා guys මේ පේනවා මේ දිගේ කොමෝම යනවා මේ අපේ තනිකර ගල් තලාව හෙලක් තියෙන්නේ පොඩ්ඩම වෙවුලනවා හයි කී වෙවුලනවා පොඩ්ඩක් පියම් පල්ලෙහාට මෙතන මේ වගේ තමයි තියෙන්නේ. Rẽ නැක්කේ මුත් පේන්නේ මෙහෙම ලයිට් උත් නැහැ. ඉතින් ලයිට් කරන්නේ. ඔය කඳුළු තියෙනවා. තාත්තක. ඊ ඊකට පහනෙන් පටන් ගන්න. අර පළවෙනියට එන කට්ටිය. කෝඩු කාර රෝලර් කයින් දැක්කම නේද? එහෙනම් හරියට පෙවුන්නේ නැහැ. මේ දිගටම තියෙනවා. යුව. වීඩියෝ කරන්නේ. යා. හරි මම කිව්වා ඉතින්. මේ දිගටම තියෙන ලොකු මකුළු ගලක් වගේ. Good dog. Good dog. Good dog. ආයතන එතන කවුද දැනන්නේ? ඉතින් යන නැති වල්ලුරා කියන්නේ. කියන්න දෙයක් නැහැ අපි දැන් බහින ගමන්. දැන් ඉදිකට පහන පහු කරා. Yes yes. දැන් පටන් ගන්න තැන පහු කරා. දැන් අපි මම පල්ලෙහාට ගමන් ඉන්නේ. ඊට ගඟුලට ගමයි. Yes. Nah, come on. Ya. Henne. You are penang. Aki, I'm talking to you by the. What? They're washing. Hi. Are you doing hi? Hello. Hi. Good What do you morning, mean? good night, good evening, good afternoon. Okay. Oh. Nade gurun hata Ya sir, apna මෙතන දියල්ල පටන් ගන්න ගස්සින්ද පේන්නේ මේ සීතකම වල ඉතින් යනවා මෙහෙම පෙසෙන්ට ළඟට ගිහලා බලමු දැන් පේන ඊයේ රැට වඩා බස් මෙතන දෙන සීතකම වල ඊයේ රැට ඉන්න වලන්ට මේ තමයි බලමු. Okay. Saya kasih nama cek.
සබන් කැලි එහෙම තේනවා මෙතන. full. මෙතන තමයි නාන්න කට්ටිය කොහොමද චාරිත්‍රය හැටියට අපි මෙතන නාලා තමයි සිරිපා කරුණා කරන පටන් ගන්න ඕනේ. මම හිතුවා ලපුණ කරයි. හරි. අපේ පොඩ්ඩක් ප්‍රොසෙස් කළා. මම පරිහාට වතුර නම් සීතලයි. වතුර නම් සීතලයි. දැන් ආය යන උඩට මේගොල්ලෝ හදනවා. පිට ගහවල තුනක් ඇවිල්ලා දිනවා තුනමාරයි උඩට. ඔව්. හයමාරක් කියලා. අපේ මහගරද මේ බහැලා දෙත්තම් පහකට දෙල්ලා සීතගවුල්ලන් අපි ඉන්නේ. ඇස්සේ ඉතින් අම්බලම තියෙනවා මතන අම්බදම සාමසයිසලාගෙන ගිහලා කුපාලෙන් ගිහලා මහතුරන්ට ගිහලා තමයි අපි ප්‍රවාස ගමන අන්තයතර යන්න තියෙන්නේ. ගයිස් බවුස් කෙනා guys අපි ගත්තා ඔය දැන් බහින ගමන් සිතේ වුණත් පාස් කරා එන්න සාම චෛත්‍ය පාස් කරා ඔව් ඒක සාම චෛත්‍ය නරම අපි පාස් කරාම කල්පේ දිගට යන්නේ අපිට හම්බුණා පෙර මොනවද මේ what is this පෙර රෝස පෙර මම දන්නේ ඉච්චලා yeah it's nice though nah kal atha banna එතන පට්ට දැන් මේ අතන දියල්ලක් කරන එක ඊයේ තිබ්බේ නැහැ මේ මෙතෙන් දියල්ල මෙතෙන් දියල්ල තිබ්බේ නැහැ දැන් අද ඊයේ හොඳට වැස්සනේ හින්දා ඒක පොඩ්ඩක් සක්‍රිය වෙලා වගේ මේ මෙතන මේ මීදුම ලස්සනට දැන් හෙට පේනාගේ කැමරට පේන්නේ නැහැ but it's so nice gorgeous in a gloomy legendary type feeling එකක් එනවා if you know හරි ලස්සන අපේ ට්‍රේල් එක යන බහගෙන යන ට්‍රේල් එක ඊට ඉස්සරහට යමු මේ මල්ටි කරා guys මේ තියෙන සමසයිත්‍ය අම්බෝ මේ නවුවක් පෑවුවා දුක අම්බෝ හොඳයි very nice හරි පෙන්නපො හරි තනි තලා එන්නේ එකයි සලා ඒක සාමසයිත්‍ය අර බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඒක බලන් ඉන්න පුළුවන් පැයක් හරි ඉඳගෙන හරි පොඩ්ඩක් මවුන්ටේනියස් සයිඩ් එකක් තියෙනවා දෙපැත්තම හරි ලස්සනයි බලන්න මෙන්න මෙතන ගොඩක් සිමු දාලා අපවිත්‍ර කරලා තියෙනවා. එතන කියන්නේ අපි ගොඩක් තැන් වල දැක්කම අපවිත්‍ර කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් එනවනම් ඔයගොල්ලෝ ගෙන් ටොෆි කොලේ හරි ගෙදර ගෙනියන්න. අපි චුයින් ගමේ ටොෆි ඔක්කොම ගාවා කොල ඔක්කොම බෑග් එකේ. එහෙම නැත්නම් ඩස්බින් එකකට දාන්න. එහෙම අපවිත්‍ර කරන්න එපා. ඊට පස්සේ වතුරට එකතු වෙනවා.
අපි අපේ ලස්සන පරිසරයයි විනාශ කරගන්නේ. මං කියන්නේ. අපි දැන් සමහන් රිලීෆ් සෙන්ටර් එකෙන් ආව විතරයි. ඒ මේගොල්ලෝ අපි කිව්වම කියන්නේ ඔතන තියෙන්නේ මේ අපි බාම් එක විතරයි ගන්න ඕන. ෆුල් ලෙග් මසාජ් එක ෆ්‍රී දෙනවා. කියන්නේ විනාඩි 15ක් විතර. විනාඩි 15ක් 20ක් විතර. ඒගොල්ලෝ මාර හොඳට මසාජ් එක දෙනවා ගයිස්. මම ඇත්තටම දැන් කන්දන ගලෙද්දි මේ අමාරුවෙන් ආවේ. මේ පොඩි ඉන්ටරප්ෂන් ඉట్స్ බෑ. මේ මොනවාද අපි දැන් ගිහිල්ලා දැන් මා හරි හරි කියන්නකෝ. ඉතින් අපි කන්දන ගලෙද්දි ගොඩක් අමාරුවෙන් ආවේ. ඒ කියන්නේ නෙගට්ටත් වඩා අමාරුයි වගේ. හරිද? ඊට පස්සේ දැන් මසාජ් එක කරලා පස්සේ ඇත්තටම මාර හොඳයි. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඔයා කියන්නේ මාර අමාරුවෙන් ආව කන්ද බහගෙන ජීවිතේ පාලා ගියා. දැන් මෙතන ඇත්තටම ආරම දැනෙන්න යන්න කොහෙන් ගියද දන්නේ නැහැ. ඒගොල්ලෝ හොඳට මසාජ් කරනවා. කියන්නේ අපේ ඇඟිලි පතුල් ඔක්කොම තමයි ඔක්කොම මසාජ් කරනවා. මේ ඒගොල්ලෝ තාවත් මෙතන try කරන්න වාරේ මෙතන. ඒගොල්ලෝ ගන්න බාම් ගන්න විතරයි තියෙන්නේ වෙන මොකද එක්ස්ට්‍රා පේමන්ට්ස් මොකුත් නැහැ. ෆ්‍රී සමහන්නයක් හම්බ වෙනවා එහෙම එහෙම. ඔව් ඒක තියෙන්නේ මේ මකරතොරට කලින් හැබැයි. ඒ කියන්නේ ඕල පාකින් ඉඳන් ඉඳලා ටිකක් එද්දිම වගේ හම්බ වෙන මේ මෙහෙම තියෙන්න පේන්නේ. මෙහෙම එද්දි මෙතන සමහර බෝඩ් එක ගහක සමහන් සහන කලාපය කියලා. සමහන් රිලීෆ් සෝ. එතනින් තමයි ඔයාලට මේක කරගන්න පුළුවන්. වෙන්නේ. දැන් අපි අනික ඕගලන්ට පුළුවන් ෆ්‍රී සමහන්නකුත් බීලා යන්න. මං කිව්වා. දැන් අපි මෙහෙම බහලා මෙහිම යන්න ඕන අර හරියට විතර කායක දාපු තැනට අපි එතනට යමු. So guys දැන් අපි ශ්‍රීපාද කරුණාකරලා අවසන් අපි යන ගමන් අපි දැන් ගෙදර යන ගමන්. ඔව් ගෙදර යන ගමන් දැන් ශ්‍රීපාද කරුණාකරලා ඉවර වුණේ 12යි 18ට විතර දැන් වෙලා 12:00මාරයි. So අද රෑ 12 ඉඳන් අපි කිලෝමීටර් 8යි 600ක් විතර එවිදලා තියෙනවා අඩි 12650ක්. අපි අර පාන්දර පොඩ ඇවිදලා හිටියා හින්දා වෙන්න ඕනේ පොඩ වැඩි වෙලා තියෙන්නේ.